මාධ්‍ය ශාස්ත්‍රයට අපි කලින් සඳහන් කළා මේ වෙනකොට මාධ්‍ය කියන එකත් යම්කිසි ආකාරයක මේ නූතන මාධ්‍ය නැත්නම් මේ පශ්චාත් නූතන සමාජ මාධ්‍ය කියන එක බොහොම තාරුණ්‍ය හා සමහර වෙලාවට ළමා අවදියේ පසු වෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ අනිත්‍යයත් එක්ක බලනකොට අත් වශයෙන්ම එතකොට ඒ වගේ අනිත් පැත්තෙන් මිනිසුන්ගේ සියලුම සමාජ ක්‍රියාකාරකම් හා පුද්ගලික ක්‍රියාකාරකම් මාධ්‍යීකරණය වීමේ ප්‍රවණතාව එන්න වැඩි වෙමින් පවතිනවා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය යුගයේදී. මේක තුල මම හිතන්නේ එක්තරා ආකාරයකින් අපිට අවශ්‍ය වෙනවා මේ මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන විද්‍යාර්ථීන්ට ආධුනිකයින්ට කුමන ආගේ මයින්ඩ්සෙට් එකක් එහෙම කුමන ආකාරයේ මනෝභාවයක් සහ උද්දීය ඒ ශාස්ත්‍රය තුළ ඉතින් තත්ත්වයන් තේරුම් අරගන්න ඕනද කියන එක තමන්ගේ කාර්යයන් හරියට හා සාර්ථකව ඉෂ්ට කර ගැනීම සඳහා මම හිතන පළවෙනි එක තමයි මාධ්‍ය කියන එක අදාළ යුගයේ සමාජ සංදර්භයෙන් විමුක්තව අපිට සලකා බලන්න බෑ. ඒත් වශයෙන්ම ඒ වගේම මාධ්‍ය කියන එක අදාළ යුගයේ තාක්ෂණික සංදර්භයෙන් විමුක්තව සලකා බලන්නත් බෑ. ඒ වගේම මාධ්‍ය කියන එක අදාළ යුගයේ ජීවත් වෙන මිනිසුන්ගේ සමාජ කලා සෞන්දර්යාත්මක පරිගතයෙන් විවෘතව සලකා බලන්නත් බෑ. මේ සියලුම කාරණා ඒකාබද්ධව සලකා බලමින් සියලුම කාරණා පිළිබඳ සංවේදීතාවයක් තියෙන විද්‍යාර්ථීන් විද්‍යාර්ථී බවට පත් විය යුතුයි අත්වශයෙන්ම. මාධ්‍ය කියන එක එතනයි මාධ්‍ය කරුවට තියෙන මාධ්‍ය කරුවා කියලා කියන එක්තරා ආකාරයකින් වර්තමාන යම්කිසි විදිහකට ඔහු යම් දේවල් වලට විශේෂීකරණය වුණත් ඔහුට මේ සමස්ත මනුෂ්‍යත්වයේ පිළිබඳ ඔහුට දැක්මක් තිබෙන්න ඕන අත්වශයෙන්ම. අද වර්තමානයේ ගාන කවදාවත් වැදගත් වෙන දෙයක්. මේක 960 ගණන් වල 70 ගණන් වල උනත් ඒ වගේම ලෝකයේ මේ විශේෂයෙන්ම නූතන යුගයේ ආරම්භයේදී මේ ප්‍රවණතාවය තිබුණා. මේ මනුෂ්‍යත්වය මානවවාදය පිළිබඳ දැක්ම පදනම් කරගෙන ඒ ප්‍රිස්මයේ ඔස්සේ තමයි මේ මාධ්‍ය මෙහෙයුවේ අත්වශයෙන්ම මාධ්‍ය ක්‍රියාකාරී. එතකොට ඊට පසුව මේක වෙළඳ යුගයේ වර්ධනයත් එක්කම ලිබරල් ධනේශ්වර යුගයේ වර්ධනයත් එක්කම මේක හුදු වෙළඳපොළකරණයේ ලක්වීමත් එක්ක ධනවාදයේ මූලික නියමයන් වලට හැසිරීමේ තුල මේක යම්කිසි ආකාරයකින් මාධ්‍ය තිබිච්ච ඓතිහාසික වටිනාකම ඒ තිබිච්ච මානවීය සහ සමාජීය මේ පදනම බිඳ වැටුණා වශයෙන්. මේක හුදු තාක්ෂණික හා වෙළඳ ව්‍යුහයක් බවට පරිවර්තනය වුණා. අද ඒක අනුගතයට ගිහිල්ලා තියෙනවා. තවදුරටත් ඒක තුල මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජය ප්‍රතිඋත්පාදනය කිරීමේ ශක්‍යතාවය අහිමි කරගෙන තියෙනවා. මේ නිසා මම හිතන්නේ අලුතෙන් අපිට අවශ්‍ය වෙනවා නව මනුස්සෙක් නිර්මාණය කිරීම. අලුත් මනුස්සෙක් නිර්මාණය කිරීම. ඒතොර අලුත් මනුස්සය නිර්මාණය කිරීමේ අපිට විද්‍යාවන් අතර තියෙන ඉතාමත්ම ප්‍රබල භාවිතය තමයි මාධ්‍ය. විශේෂයෙන්ම මාධ්‍ය, සාහිත්‍ය ආදී මේ යන විඥාපන මාධ්‍යයන් විශේෂයෙන්ම ඒක ඉතා වැදගත් වෙනවා. මිනිසුන්ගේ මනසේ මිනිසුන්ගේ විඥානයේ නැඹුරුව දිශානත කිරීමේ ඉතාමත්ම ප්‍රබල මාධ්‍යයක් බවට අද මේ මාධ්‍ය මේ අපි අද පරිශීලනය කරන මේ සංහතික මාධ්‍යයන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා අලුත මාධ්‍ය කරුවෙක් ඔහු මෙන්න මේ සන්දර්භය තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ ඔහු කටයුතු කළ යුත්තේ අන් සියල්ලටම වඩා ඔහුගේ වෘත්තීය පිළිබඳ ප්‍රශ්නය, ඔහුගේ මාධ්‍ය ආයතනයේ තියෙන ආර්ථික මේ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රශ්නයටත් වඩා වෙළඳපොළ තරංකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයටත් වඩා තරංකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයටත් වඩා ඔහු කටයුතු කළ යුත්තේ අත් වශයෙන්ම මනුෂ්‍යත්වයේ තර්කණය මත මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීමේ තර්කණය මත ඉඳගෙන මම හිතන්නේ ඒකට තමයි ඉදිරියේදී දැවැන්ත ඉල්ලුමක් තියෙන්නේ. ඒ ඉල්ලුමට සරිලන ආකාරයේ මාධ්‍ය භාවිතයකට මාධ්‍ය අවධානයකට මාධ්‍ය අධ්‍යයනයකට මාධ්‍ය මේ කරණයකට අපේ විද්‍යාර්ථීන් මේ ක්ෂේත්‍රය පෙළවෙන අය පාවිච්චි කරනවා. එහෙම වුණොත් ඔහුගේ අනන්‍යතාවය මතුවෙන්න පුළුවන්. ඔහුගේ විශේෂත්වය මතුවෙන්න පුළුවන්. මොකද අද මාධ්‍ය බොහෝ විට ගමන් කරමින් සිටින්නේ මනුෂ්‍යත්වයට එරෙහිව. මනුෂ්‍යත්වයේ සඳහා වූ මාධ්‍යයක අවශ්‍යතාවය තමයි ඉදිරියේදී මතුවෙන නව මාධ්‍යකරුවාගේ මම හිතන්නේ පෙරමුණ එහෙම නැත්නම් ඉදිරි බලයනේ බවට පත් වෙන්න අවශ්‍යයි.